හරි නේද? හරි බලන්නකෝ. අද අපි මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීපු පේපර් එක ඩිස්කස් කරලා දාමු. මේ ෆිසිකල් ළමයි කීප දෙනා ඉන්නේ YouTube දාන වීඩියෝ එක. හරි බලන්නකෝ පළවෙනි ගාන මම දාලා ඇති group එකේ PDF එක මම පුළුවන් නම් description එකකට දාන්නම්. හරි. n එකට වඩා විශාලයි කියනවා. හරිද? n එකට වඩා විශාලයිලු. දෙකේ මේක මේ පදේ සම්පූර්ණයෙන්ම අවසාන පදේ 6 වෙනි බව පෙන්නනු. අමුතුයි නේද? කරලා තියෙනවා මේ જાතිය. මතක ඇති. හරි. n සමානයි එකට වඩා විශාලයි නම් දෙක අවස්ථාව ගන්න. දෙකේ මෙහෙම ඉන්නේ. හරිද? මේක ලියන්න පුළුවන් දෙකේ 4 වෙනි බලය කියලා. මේ තියෙන්නේ 16. අවසාන ඉලක්කම 6 නේ. හරිනේ? අවසාන අංකය 6. එම නිසා n සමානයි එකට පිළිතුර සත්‍ය වේ කියලා ලියන්න ඕන. පැහැදිලිද? හරි. ඊළඟට බලන්න. ඊළඟට n සමානයි p පිළිතුර සත්‍ය බව උපකල්පනය කරන්න. ඔයා දන්නවනේ මම මේවා ලියන වෙලාවක් ගන්න ආවේ. හරිද? මම උගන්වලා තියෙන්නේ. මේක ලියන්න පුළුවන් එතකොට මට දෙකේ p කියලා. හරිනේ? දැන් මේක හරිද? මේක අවසාන ඉලක්කම 6 වෙන්න නම් අපිට තියෙන්න පුළුවන්. අවම එක 16 කියලා ආවනේ. 16 26 36 46 මෙහෙම නේද තියෙන්නේ. අපිට එන්න පුළුවන් ඔය වගේ වේලියන්නේ. හරිද? මේ තියෙන්නේ 10ට 6ක් එකතු වෙලා. මේ තියෙන්නේ 20ට 6ක් එකතු වෙලා. මේ තියෙන්නේ 30ට 6ක් එකතු වෙලා. 40ට ඕමනේ යන්නේ. ඒ කියන්නේ 10 වතාවක් නියතයක් ගන්න 6 නේ දෙන්න ඕනේ. ඈ මේකට අනුව මේකට එන්න ඕනේ 10 වතාවක් නියතයක් ගන්න 6ක් නේද? පැහැදිලිද? තේරුණා කියන කතාව? හරි. දැන් මම මේ දෙපසම වර්ග කරනවා. දෙපසම වර්ග කරද්දී හරි අපි දෙපසම වර්ග කරමු. දෙපසම වර්ග කරද්දී මම මේ පැත්තට එන්නම්. දෙපසම වර්ග කරද්දී මෙතන එනවා. දෙකේ වර්ගයේ p වල වර්ගය. හරිද? සමානයි 10 එකේ ධන 6 වර්ගය. sorry t 10 t ධන 6 වර්ගය. මේක ලියන්න පුළුවන් දෙකේ p වතාවක් දෙකේ වර්ග දෙකේ දෙකේ පළවෙනි බලය සමානයි. මේක වර්ග කරාම CIT වර්ග ධන 120 t ධන 36 නේද? සරලයි. හරි. මේ දෙන මොකක්ද? දෙකේ p ධන 1 සමානයි CIT ධන 120 t ධන 36. දැන් මේකෙන් අවසාන උත්තරය ඇවිල්ලා නේ. මේ t ට මොන අංකයක් ආදේශ වුණා? හරිද? t ට මොන මගුලක් ආදේශ වුණත් මේ අවසානයේ 6 එකතු වෙනවනේ. පැහැදිලිද? තේරුණාද කියන කතාව? හරි. මෙතනින් අපි අනිවාර්යෙන් ලියන්න ඕනේ මේ t කියලා එක ලියපු තැනින් අනිවාර්යෙන් ලියන්න t අවයවයක් වෙන්න ඕනේ. ඉතින් පැහැදිලිද? තේරුණානේ? හරි. දාන්න ඉතින් ඒකට සර වාක්‍ය ලියන්න ඕනේ. මම ඉතින් ඒවා කියන්නේ නැහැ. දැන් ඒක පුළුවන් ඈ. පොඩි උන් නෙමෙයි. එක්සෑම් එකට දවස්. හරි. ඔබ දාගන්න ඉක්මනට ඊළඟ ගානට. හරි නේද? ඔයාලා මේ ස්ටොප් කරලා ඊළඟට බලන්න මට වැඩි වෙලාවක් දෙන්න බෑ. ෆිසිකල් ඉන්නෝන් ටික මේ මාත් එක්කම කරගෙන යනවා. ඔයාලා මේ ස්ටොප් කරලා බලන්න. අසමානතා ගාන තියෙන්නේ හරි අමුතු ගානක් නේද? අපි කලින් කරේ සාමාන්‍ය අසමානතා ගානක් අපි හැදුවේ කොහොමද? අසමානතා ගානක් සාමාන්‍යයෙන් අපි හැදුවේ ප්‍රස්ථාරය අතර. මේකේ ප්‍රස්ථාරය අපිට දීලා තියෙනවා. ප්‍රස්ථාරය ඇතුලෙන් තමයි ඊතුරු මගුල් ටික හොයන්න දෙන්නේ. පැහැදිලිද? හරි. මේ බලන්නකො. අපිට දීලා තියෙනවා මෙහෙම ප්‍රස්ථාරය. අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රස්ථාරය. මේ කියන්නේ 2 6 8 බිංදුව නේ. 2 6 8 බිංදුව. මේක යනවලු මෙහෙම. කොහොමද යන්නේ? හරි. දැන් y සමානයි a වතාවක් x ධන b ධන c ආකාරයේ ප්‍රස්ථාරයක දල සටහනක් යාපති රූපයේ දී ඇත. මේ ABC අගන්නන්නේ මේ මේකට තමයි මේකට දල සටහනක් තමයි මේ දීලා තියෙන්නේ. හරිද? මේක ඇසුරෙන් මේකට අගෙන් වෙන්නේ. හරිද? මේ බලන්න මේ තියෙන්නේ දෙකේ 6 නේද?
ඉතින් මේ බලන්න. හරිද? දැන් ඇතුලේ තියෙන එක හරිද x ධන b සමානයි බිඳුව කරාම හරිද x ධන b සමානයි බිඳුවේදී තමයි අපිට එන්නේ x කැපෙන තැන. x කැපෙන තැන. y සමානයි y බිඳුවන කරාම අපි කියන්නේ මේ ඇතුලේ එක මාපාංක ඇතුලේ එක බිඳුවට සමාන කරාම අපිට එන්නේ x කැපෙන තැන. ඒ කියන්නේ දෙකයි. දෙක ධන b සමානයි බිඳුව. b සමානයි ඍණ 2යි. ඔන්න බීට උත්තරේ ගත්තා. මේ දින මොකද? ඍණ 2කින් 6ක් උඩට ගිහිල්ලානේ 6ක් පැනලා. හරිද? 6ක් පැනලා කියන එක නන්තක් කණ්ඩේ. c සමානයි 9. තේරුණාද? හරි. දැන් අපිට අගෙන් ආදේශ කරන්න ඕන නේද? බලන්න. y සමානයි a වතාවක් හරිද? a වතාවක් x ඍණ 2 ධන 6. ඕම අගෙන් ටික ආදේශ කරා. දැන් මේ බලන්න. දැන් මෙන්න මාරම වැඩේ තමයි දැන් උඹලා දන්නවා. දැන් උඹලා දන්නවා සමීකරණය ඔහොම තිබ්බහම හරිද? දැන් අපිට මෙතනින් ගන්න මෙතන මේ කණ්ඩායමයක් දීලා දෙනවා. ඇයි ඒ දීලා දෙන්නේ? නෑ. අපිට ඒ කණ්ඩායම මෙතනට ආදේශ කළා තමයි හදන්න ඔය දීලා දෙන්නේ. හරිද? අපිට මෙතන දීලා තියෙන්නේ y බිඳුව x 8යි කියලා. බිඳුවේ 8 බිඳුව. ඒ කියන්නේ මේක ආදේශ කරනවා. y ට බිඳුව දාපන් x 8 දාපන්. ඒ වතාවක් 8 ඍණ 2 ධන 6. හරිද? එතකොට මේක මේ පැත්තට ගියම ඍණ 6 සමානයි 6ක් a. මා බංගට තියෙන්නේ. එතකොට a සමානයි ඍණ 1යි කියලා ලස්සන උත්තරයක් එනවා. පැහැදිලිද? ධන හොරින අවස්ථා දෙකක් ආවා කියලා නිකමට හිතමු. හරිද? එතකොට අපිට ධන අවස්ථාව ගන්න බෑ. ඇයි? මේක තියෙන්නේ ප්‍රස්ථාරක පහලින්. ඒවා උගන්වලා තියෙන්නේ. ඒවා සරල දේවල්. හරිනේ. ඔන්න a සමානයි 1 කියලාත් ආවා. හරි. දැන් ඉතින් හොයලානේ තියෙන්නේ. y සමානයි ඍණ 1 වතාව හැමලෙන් ප්‍රස්ථාරය දැම්මේ බා මහා බංගෙට. x ඍණ 2 ධන 6. ඔන්න. ඔක. ඊට පස්සේ තව කතාවක් කියනෝනේ මොකද්ද? මොකද්ද කියන්නේ? අක්ෂය මත y සමානයි x ධන 4 හි ප්‍රස්ථාරයේ දර සටහන අඳින්න. y සමානයි x ධන 4. හරිද? y සමානයි x ධන 4 හොයන්න කලින් y සමානයි x ධන 4 හොයන්න කලින් අපි මේ ප්‍රස්ථාර දෙක බලමු. ප්‍රස්ථාර කරමු. මේ පැත්තේ තියෙන ධන අවස්ථාව දාන්න මාපාකයට ධන අවස්ථාව. y සමානයි ඍණ x කීයද? ධන 8. ධන අවස්ථාව. දැන් ගන්න ඍණ අවස්ථාව. y සමානයි x ඍණ කීයද? 4 නේද? x ධන 4. හරිනේ. y සමානයි x ධන 4. ඒ කියන්නේ මේක වෙන්නේ කීයද? ඍණ 4. හරි නේද මම නේදුවා? හරි. මේක වෙන්නේ ඍණ 4. දැන් ඊළඟට අපිට තියෙනවා තව ප්‍රස්ථාරයක්. මොකද්ද? y සමානයි මාපාංක x ධන 4. හරිද? මේක ඉතින් අඳින එක සරල දෙයක් නේ. හරිම සරලයි. මෙතන අනුක්‍රමණය 1යි. මේකේ අනුක්‍රමණය 1යි. ධන අවස්ථාව දැම්මම පස්සේ එනවා y සමානයි x ධන 4යි. අතුලේ තියෙන එක බිඳුවට සමාන කරාම යන්නේ ඍණ 4. මේ කියන්නේ මේකමලු. මෙතනින්මයි යන්නේ. තේරුණාද? හරි. ඊට පස්සේ ගන්න ඍණ අවස්ථාව. y සමානයි ඍණ x ඍණ 4. හරිද? දැන් මේක යන්නේ හරියටම මේකේ උඩින්. මේක යන්නේ මේ. හරියට නිකන් ඍණ 4 සිට එන්නත් එක්ක. ඍණ 4 ඉඳලා එන්නත් මෙන් තමයි මේක යන්නේ. පැහැදිලිද කියලා කතාව? තේරුණාද? ඊළඟට මොකද කියන්නේ? එනයි x ධන 4 එනයි මම මේ කැල මකනවා මේක වැඩක් නැහැ. එනයි මාපාංක x ධන 4 මාපාංක x ධන 4 ධන x ඍණ 2 සමානයි 6. මේක දෙක සිතාන දෙක කියන්නේ ඉතින් මේ x ධන 4 සමාන ඍණ ප්‍රධාන මේ පැත්ත x ඍණ 2 ධන 6. ඉතින් ඔබ ඉතින් මොකද්ද මේ තියෙන්නේ අර ගත්ත උත්තරේම නේද? ඈ ඔය දෙන්නේ අපි අර ගත්ත උත්තරේම නේද? පැහැදිලිද කියලා කතාව? හරිද? මේකෙන් එනවා කැපිටල් ලියන්න පුළුවන් x අවයවයක්. මොකක්ද දෙන්නේ? ඍණ 4යි 2යි. ඍණ 4යි 2යි. ඔව් උත්තරේ. ඒ ගානක් හදලා ඉවරයි. දාගන්න ඕන කට්ටිය.
හරි නේද? මම හිතනවා හරියද කියලා මම මගන. හරි නැත්නම් ඕගොල්ලෝ මේ ඔක වීඩියෝ එක නවත්තලා ඒක ටික බලන්න. හරි. මේක මේ ගාන හදන විදිය නම් මම මගුල් නෙමෙයි ගාන හරියට ඔළුවට දාගන්නකො. තේරෙන විදිය ඕනේ මට වැදගත් වෙන්නේ බලන්න ගාන තේරෙනවද කියලා. මොකද මේ ගාන කඩපාඩම් කරලා ලියන්න ඕනේ නැහැ. ගානක් වුණාම තේරුම් ගන්න ඕනේ. හරි තුන්වෙනි ගාන බලන්න. තුන්වෙනි ගාන හරිද? සරල අයෝලේසිම ගණන්යක් තියෙනවද? z ඍණ 1 සමානයිලු 1ට. මාපාංග z ඍණ 1 සමානයිලු 1ට. හරිද? හා සහ z ඍණ 1 සමානයි 5 බෙදීම 3ට. මේක මහාපාංග වෙලා තියෙන්නේ. මේ මහාපාංග කියන්නේ මොකද්ද? මහාපාංග කියන්නේ හරි සරල දැන් මහාපාංග කියන්නේ මෙතන ධනෝරින අවස්ථාවක් වෙනවා නේද? ඈ දලසටහනක් අදින් ඉතින් මේ දිවා අයියෝ සුළුදුළු දේවල් හරිම සරලයි හරිද හරිම සරලයි ඉස්සලාම මේකේ ගනින් මේ z ඍණ 1 හරිද මේ දෙයේ ඍණ 1 නිකන් ඉරට මේක බිඳුවට සමාන කරාම එනවා එකෙන් යන්නේ කියද්ද අර එකක් වෙච්ච ඒ කියන්නේ මෙතනින් කපාගෙන නේ දන්න ඕනේ උඩට එන ගණන් ගන්න එපා කැත ඇති උඩට එන්නේ කැත වෙලා තියෙන සරල එක හරි හරි මේ වගේ තැනක එක තියෙනවා නේද ඊට පස්සේ බලන්න ඊළඟ එක බලන්න මේදී z ඍණ 1 මේ මාපාංග අයින් කරගනින්කෝ මාපාංග අයින් කරගත්තාම මෙතන එන්නේ z ඍණ 1 සමානයි ධනෝරින 5 බෙදීම 3යි ඔච්චරයි සරල කතාව z ඍණ 1 කියන්නේ එකෙන් යන හරිද 5 බෙදීම 3 කියන්නේ මේ වගේ ධනෝරින අවස්ථා දෙකම තියෙනවා නම් මෙහෙම මෙතන 5 බෙදීම 3 මෙතන 5 බෙදීම 3 හරි ඊට පස්සේ බලන්න ආන එක එනයි මෙම පදයන්හි ඡේදන ලක්ෂ මගින් නිරූපණය කරනු ලබන සංකීර්ණ සංඛ්‍යාව r වතාවක් cos θ ධන i sin θ ආකාරයෙන් ලියා දක්වන්න. අය ඒ යෝයි තා සරල දෙයක් තියෙන්නේ. කොහොමද කරන්නේ? මට අයිඩියා එකක් දෙන්න බලන්න. අයිඩියා එකක් දෙන්න. අපි මෙතන ඛණ්ඩාංකය හොයාගත්තා නම් ගොඩ නේද? ඛණ්ඩාංක මේකේ අර එකයි. මේක x කියලා ගන්න මේක y කියලා ගන්න. මේක y නම් මේක ඍණ y ඈ. හරිද? ඒක දන්නවනේ බලන්න. මේක y නම් y එක කියලා ගමු අපි. මේක ඍණ y එකයි. මේ දෙන්නේ 5 බෙදීම තුන හරියටම කෝණය කියන්නේ උඩට යන කෝණය පල්ලෙට යන කෝණය සමානයි. ඒවා දන්නවනේ. හරි. හරි සරල දෙයක් තියෙන්නේ. දැන් බලන්න මේක එක නම් අපිට මේ x ලියන්න පුළුවන් නේද? x ලියන්න පුළුවන් නේද? එක ධන 1 cos 5 බෙදීම 3 කියලා. පැහැදිලි කියන්නේ? පුළුවන් නේද? cos 5 බෙදීම 3 කියන්නේ භාගය එක ධන භාගය සමාන x සමානයි 3 බෙදීම 2යි කියලා උත්තරයක් එනවා. දැන් y සලකන්න. y එන්නේ මොකද්ද? y සමානයි 1යි sin 5 බෙදීම 3යි. sin 5 බෙදීම 3 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඔහොමයි. දැන් ලක්ෂ දෙක දන්නවා නම් අපිට ලියන්න බැරි. අපි මේක ගමු z 2 කියලා. මේක ගමු z 2 කියලා. හරිද? මට z 1 ලියන්න පුළුවන්. z 1 ලියන්න පුළුවන්. 3 බෙදීම 2 ධන මූල 3 බෙදීම 2යි. හරිද? මේකෙන් මූල 3ක් එළියට ගන්න. එතකොට ඇතුළේ එනවා මූල 3 බෙදීම 2 ධන භාගයයි i කියන්නේ. හරි සරල දෙයක් මේ තියෙනවා. මූල 3 වතාව මූල මේ sin මේ කීයද? මේ කීයද? sin 5 බෙදීම 6 ධන. sorry cos කියන්නේ. අරදුනා cos 5 බෙදීම 6 ධන i sin 5 බෙදීම 6යි. ඔන්න පළවෙනි එකට පිළිතුරු. මේ තියෙන්නේ මේකම cos මේ තියෙන කෝණේ කෙලින්ම ඍණ වෙලා. මේ අගයන් ටිකමයි කෝණයෙන්ම ඍණ වෙලා නම් අපිට z එක එකපාර දාන්න පුළුවන්. මූල 3 cos ඍණ 5 බෙදීම 6 ධන i sin ඍණ 5 බෙදීම 6යි. පැහැදිලිද? තේරුණාද? ඉතින් cos ඍණ අගයක් කියන cos අගයමයි sin ඍණ ගත්තේ මේ එළිය ඍණ එක එතනට ගන්න පුළුවන් නේ. මේ ඇතුළේ ඍණ එක එළියට ගන්න පුළුවන්. හරිනේ? ලස්සන ගාන චූටි ගාන හොඳ ගානක් ඈ බලලා දාගන්න.
ඊළඟට මම මේක මවනවා. ඊළඟ ගාන පොඩක් කියව. ඊළඟ ගාන නම් සාමාන්‍ය හොඳ ගානක්. ඔයලට අමාරු ගානක් කරලා තියෙන්නේ. ඔයලට අමාරු ගානක් කරලා තියෙන සාමාන්‍ය හොඳ ගානක් ඈ. සමාන්තර ශ්‍රේණික පීඨයි නම් මොකක්ද සමාන්තර ශ්‍රේණික පීඨයි නම් වෙන්නේ? ඉස්සෙල්ලා මේක දැනගන්න ඕනේ. හරිද? දැන් x අපි නිකම්ම හිතන්නකෝ අපිට තියෙනවා a b c d කියලා සමාන්තර පද සමාන්තර ශ්‍රේණිය. හරිද? මේ d අංගල දාමු වැඩක් නැහැ. සමාන්තර ශ්‍රේණියක නම් මේකේ a ධන c සමානයි 2යි b වෙනවා. ඕක තමයි පළවෙනි එක. පැහැදිලිද? තේරුණාද? හරි. ඊළඟ එක මොකද්ද? ඊළඟ එක තමයි ගුණෝත්තර ශ්‍රේණියක් නම් AC සමානයි B වර්ග කියලා එනවා. හරිද? ඒ ගුණ මේක සමාන්තර මේක ගුණෝත්තර. පැහැදිලිද? ඔය දෙක ඉස්සලා මතක තියාගන්න ඕනේ. මේ පද අනිවාර්යෙන් අන්වයාත වෙන්න ඕනේ. නැත්තම් කොහෙද විශ්සු. හරි නේද? හරි. දැන් අපිට තියෙනවා කොහොමද පදයක්ද? 1 x වල එන්නේ බලය. 1 x වල එන්නේ බලය ද්විපද ප්‍රසාරණය අනුයාත පද තුනක සංගුණක සමාන්තර ශ්‍රේණික පීඨයි නම් n ධන දෙක පූර්ණ වර්ගයක් බව පෙන්වන්න. n ධන දෙක කියන එක පූර්ණ වර්ගයක් තමයි අපිට පෙන්වන්න ඕනේ. හරි. try එකක් දෙමු. try එකක් දෙමු. අපිට මේක සාධාරණ පදේ ලියන්න පුළුවන්. NCR එකේ n ඍණ r x වල r. දැන් මේ බලන්න. දැන් මේකේ සංගුණකය මොකද්ද? NCR විතරයි යකෝ. එකේ මොන එකේ මොන මගුලක් ආවත් එකමනේ. ඒක අදාළනේ. සංගුණකේ NCR විතරයි. හරිද? දැන් අපිට ඕනේ එක ළඟ PD පද තුනක්. එක ළඟ PD පද තුනක් ඕන නම් අපි ගමු පළවෙනි පදයේ සංගුණකේ NCR, ඊළඟ පදයේ NCR ධන 1, ඊළඟ පදයේ NCR ධන 2 කියලා. හරිද? මෙහෙම ගත්ත පොඩි කේස් එකක් වෙනවා. හරිද? දැන් අපි සාධාරණ පදයක් කියලා ගත්තට සාධාරණ පදේ පස්සේ පදයක් තියෙනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. හැබැයි ඒකටත් පස්සේ පදයක් උපකල්පනයක් කරන්නේ පොඩ්ඩක් අසාධාරණයි. අපි ඒකින්ද මේ පදයක් ගන්න නැතුව මේකට පෙර පදයක් ගමු. රින එක කියලා. දැන් හරිනේ. දැන් අදාගෙන. දැන් මේ කිලිම අර ABC වගේ අනුයාත පද තුනක සංගුණකම් ගත්තා. දැන් මොකද වෙන්නේ? සමාන්තර ශ්‍රේණියක් නම් A ධන C සමානයි 2යි B. ඔබ දාගන්න. A ධන C. ඒ කියන්නේ මොකද්ද? NCR රින එක දාන NCR ධන 1 සමානයි 2යි NCR. තව පොඩ්ඩකින් 2යි එන්න උඩට යන්න. NCR. හරිනේ. හරිම සරල දෙයක් තියෙනවා. හරි. ඊට පස්සේ මම මේක මෙතන ලියන කමක් නැහැ. හරි. දෙවතාවක් n වල ක්‍රමා බෙදීම n ඍණ r වල ක්‍රම වතාවක් r වල ක්‍රම සමානයි. මේ කොහොමද ලියන්නේ? මේ කොහොමද ලියන්නේ? හරිද? n වල ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r ඍණ 1 ක්‍රමාරෝපිතය වතාවක් r ඍණ 1 ක්‍රමාරෝපිතය. හරිද? ධන මේ කොහොමද ලියන්නේ? මේක ලියන්න පුළුවන් n වල ක්‍රමාරෝපිතය බෙදීම n ඍණ r ධන 1 ක්‍රමාරෝපිතය වතාවක් r ධන 1 ක්‍රම. හරි සරල දෙයක් තියෙනවා. ඉතින් මොකද විසඳන්න තියෙන්නේ? ඇති දෙයක් නැහැ නේ බං. ඇති දෙයක් නැහැ. ඔය ගාන විසඳන්න තියෙන්නේ. මම චූටි වෙලාවක් දෙන්න try එකක් දෙන්න බලන්න මේ ෆිසිකල් ඉන්නවා try එකක් දෙන්න. ෆිසිකල් ඉන්නවා try එකක් දී බලන්න. ඉස්සලාම බලාගන්නේ මොකද්ද පොඩිම පදේ මොකද්ද ලොකුම පදේ. හරිද? දැන් මේ r වල ක්‍රමාරෝපිතය ගත්තොත් එහෙම r ධන 1 තමයි ලොකුම. හරිද? r ධන 1 ලොකුම නම් අපිට අදාළ වෙන්නේ පොඩි මේකනේ. පොඩි මේක r න 1. හැම එකෙම r න 1 අදාළයි. හරිද? ඊට පස්සේ ඊළඟ බලපන් පොඩි මේක සහ ලොකු මේක. මොකද්ද ලොකු මේකෙන්? ලොකු මේක වෙන්නේ මේ බලපන්. ලොකු මේක වෙන්නේ මේක නෙමෙයි. n ඍණ r ධන 1. මේ තියෙන n ඍණ r විතර. හරිද? ඉස්සල්ලාම මේක ලොකු මේක මේක ඊළඟ මේක තමයි පොඩි මේක. පැහැදිලිද? ඒකෙන් අපි හදා ගන්න ඕනේ මේක අනිත් පද සියල්ල මේක හදන්න. හරි. සරල දෙයක් නේද? සරල දෙයක් නේ මම try එකක් දෙන්නේ. බලා ගන්න මේක අපිට n වල තමයි හැම එකෙම කවර දාන්න පුළුවන් එකපාර. එතකොට වෙනවා දෙක බෙදීම n ඍණ r ලියන්න පුළුවන්. කොහොමද?
n ඍණ r ලියන්න අපිට මේකනේ හදාගන්න ඕනේ. මේක හදාගන්න ඕන නම් අපිට ලියන්න පුළුවන් n ඍණ මේක නෑ පටල ගන්න බෑ. n ඍණ r ධන එකේ ක්‍රම වතාවක් n ඍණ r. හරි නේද? පෙරපදේ නෙමෙයි. පෙරපදේ වතාව පස්පදේ. හරි. වතාවක් r වල ක්‍රම එකපාර ලියන්න පුළුවන් මට r ඍණ එකේ ක්‍රම වතාවක් r කියලා. සමානයි. මෙතන. මේ බලන්නකෝ. මෙතන කරත් චූටි ප්‍රශ්නයක් එනවා. මොකක්ද? r ඍණ 1 තියෙන්නේ. හරිද? මම r ඍණ 1 තමයි හදාගන්න ඕනේ මේ විදිහට. කොහොමද කරන්නේ? නිකන් කියන්න බලන්න. නිකන් කියන්න. එතකොට එතන පද තුනක් එනවා පල්ලෙහා. පල්ලෙහා පද තුනක් එනවා. හරිද? ඉස්සල්ලාම මෙතන r ඍණ 1 හදාගන්න ඕනේද? නෑනේ r ඍණ 1 අපි කතා කරලා දාන්න ඕනේ. හරි. එක බෙදීම r ඍණ 1. ක්‍රමායෙන්ම තිබ්බා. වැඩි කිරීම. එක බෙදීම. ඊළඟ පදේ කොහොමද ලියන්නේ? ඊළඟ පදේ අපිට ලියන්න පුළුවන් කොහොමද? ඊළඟ පදේ ලියන්න පුළුවන් අපිට n ඍණ r ධන එකේ ක්‍රම වතාවක් මොකක්ද? කියපන්. ඒකට කියලා කිය ඉක්මනට වෙලා යනවා. කියපන්. n ඍණ r ඍණ 1. n ඍණ r ඍණ 1. හරිනේ? හරි උත්තරයි මම ඉතින් සරල දෙයක් ටිකක්. උත්තරද? නෑ. මේකත් ගුණ මට මෙතන ඉඩ නෑ. මට මෙතන ඉඩ නෑ. මේකත් ගුණ වෙන්න ඕනේ බං එක බෙදීම n ඍණ r කි. හරිද? ඒකල මේකට එකතු කරපන් මේ පදේ. මේ පදේ. ඔය කියන්නේ මොකද්ද? n ඍණ r ධන එකේ ක්‍රම. ඒක ඉතින් එහෙම ලියපන් අපිට වැඩක් නෑ. වතාව r ධන එකේ ක්‍රම. අපිට හදා ගන්න ඕනේ r ඍණ එකේ ක්‍රම. ඒක ලියන්න පුළුවන්. ඒක ලියන්න පුළුවන් r ඍණ එකේ ක්‍රම. හරිද? r ඍණ එකේ ක්‍රම වතාවක් r වතාවක් r ධන මේ වගුරු ඉඩ නෑ බං. ගුණ කිරීම. එක බෙදීම මොකක්ද දෙන්නේ එතකොට? r ඍණ එකනේ හදා ගන්න ඕනේ. r ඍණ එකේ ක්‍රම වතාවක් r ක්‍රම r වතාවක් r ධන එක. පේන්නේ නැහැ මම ඊළඟ පේළියේදී පේන්නේ ඈ. හරිද? දැන් මේ බලන්න. r ඍණ එකේ ක්‍රමයට r ඍණ එකේ ක්‍රමයට r ඍණ එකේ ක්‍රම ගැපුණා. n ඍණ r ධන එකේ ක්‍රමයට n ඍණ r ධන එකේ ක්‍රමයට n ඍණ r ධන එකේ ක්‍රම කැපිලා ගියා. හරිද? මෙතනින් එනවා දෙක බෙදීම n ඍණ 1 n ඍණ r වතාව r සමානයිලු මොකේද? මෙතනින් එනවා එක බෙදීම n ඍණ r ඍණ 1 වතාවක් n ඍණ r ධන එක බෙදීම r වතාවක් r ධන 2. හරි නේද? සරලයිනේ. ඕක සුළු කරලා උත්තරේ ගන්න ඉතින්. කිසි ප්‍රශ්නයක් නැහැ. පට්ට ලේසි නෑ. පට්ටම ලේසි දෙයක් තියෙන්නේ. පට්ටම ලේසි දෙයක් තියෙන්නේ. හරි. මොකද කරන්න පුළුවන්? හරිද? උඩයි යටයි දෙකම ගුණ කරපන්. අපි මේ එක පැත්තක් අයින් කරලා දාමු නේ. එක පැත්තක් අයින් කරලා දාමු. හරිද? උඩයි යටයි දෙක මේ දැන් මම බෝඩ් එක මගාගෙන ඉන්නම්. බෝඩ් එක මගාගෙන ඉන්නම්. ඉඩ නැහැ මෙලෝදියක් කරා. මම දැන් මේ අරේ ක්ලාස් එක නේද ගෙදර ක්ලාස් එක චුට්ටක් මේ දවස්වල මේන්ටේන් කරගෙන යන්නේ මේ දැන් මගේ අර මේක හදන ගමන් තියෙන්නේ ඒකට මේ ස්ටුඩියෝ එක ගන්නවා කියන්නේ. නැත්තම් බෑ ඊට මදිනේ සම්පූර්ණ ගානක් හදන්නත් මේ බෝඩ් එක ඊට නෑ. හරි. කොහෙන්ද ඉතුරුනේ අපි දේවක බෙදීම n ඍණ r වතාවක් r කියපන්. කොහොම වෙනව? සමානයි. එක බෙදීම n ඍණ r වතාවක් n ඍණ r ඍණ 1 නේ. ධන එක බෙදීම r වතාවක් r ධන 1. එක බෙදීම r වතාවක් r ධන 1. ඕකනේ යන්නේ. හරිද? පද සියල්ලගෙම ගුණ කරලා දාමු. හරිද? දේවතාවක් ගුණ කරන්න ඕනේ n ඍණ r n ඍණ r ඍණ 1. මේක අපි ඉතින් එකපාර ලියමුකෝ n ඍණ r ධන 1 කියලා. හරිද? කවන්නේ මෙතන එනවා n ඍණ r වතාවක් r සමානයි. එක බෙදීම n ඍණ r මේක ප්‍රසාරණය කරන්න වෙනස් වෙනවා n ඍණ r ධන 1 කියලා. මේක ගුණ වෙන්න ඕනේ මේ උඩ සම්පූර්ණ පදේ මොකද්ද?
r වතාවක් n ඍණ r වතාවක් මේ r ධනයකින් ගුණ කරලා නැහැ. r ධනයකින් ගුණ කරනවා. r ධනයක වතාවක් r ධනයක ධන එක බෙදීම r වතාවක් r ධනයක ගුණ කරන්න ඕනේ. ඉතින් මේ සම්පූර්ණ පදේ. මොකද සම්පූර්ණ පදේ? මොකද සම්පූර්ණ පදේ? සම්පූර්ණ පදේ මොකද්ද? අරගනේ. r වතාවක් r ධන එක වතාවක් n ඍණ r වතාවක් n ඍණ r ඍණ 1. සාමාන්‍ය හොඳ ගානක්. සාමාන්‍ය හොඳ ගානක්. හරි මේ n ඍණ r ට මේක කැපිලා ගියේ. එතකොට මෙතනින් එනවා දෙවතාවක් n ඍණ r ධන එක වතාවක් r ධන 1 සමානයි. මේකට මේක කැපිලා ගියාම මේකට මේක කැපිලා ගියා. මෙතන එනවා r වතාවක් r ධන 1 ධන. මේකට මේක කැපිලා ගියා. මෙතන එනවා n ඍණ r n වර්ග ඍණ sorry n ඍණ r ප්‍රසාරය කියලා දාන්න. n ඍණ r ධන 1යි. හරිනේ? දැන් ප්‍රසාරය කරන්න. එතකොට මෙතන එනවා 2යි nr. දැන් සරල දෙයක් තියෙන්නේ ඈ. n 2යි n දෙකෙන් ගුණ වෙනවනේ. මේ ඍණ r වර්ග කියන්නේ ඍණ 2යි r වර්ග. හරිද? ඍණ r කියන්නේ ඍණ 2යි r. දෙකෙන් ගුණ වෙනවනේ හැම එකම. 1යි. r කියන්නේ මෙතන එක වර්ග r ධන 2යි r. මේ දෙකෙන් ගුණ වුණා. 1යි කියන්නේ 2යි. සමානයි. මෙතන එනවා r වර්ග ධන r ධන මේ දෙක ගුණ කරපන්. මේ ඉන්ද්‍රනාල දෙකක් කියලා ඉපා. ඉස්සු. අවු දෙකක් මන්නලි වෙන්න. හරි. මෙතන එනවා n වර්ග ඍණ nr ධන n. ඍණ nr ධන r වර්ග ඍණ r. හරි නේද? මේ බලපන්. දැන් n පද ඔක්කොම එක පැත්තට වෙලාලි. ඒ කියන්නේ මේ n ධන දෙක අපිට හදා ගන්න ඕනේ නේද? අපෙන් ආන්නේ n ධන දෙක පූර්ණ වර්ගයක් බව පෙන්වන්න. n ධන දෙක ඉස්සර හදාගෙන ඉන්නේ කියන්නේ මේ බලපන්. මෙතන එනවා 2n n මේ පැත්තට ගියාම n අයින් වුණා. එතකොට මෙතන තියෙනවා n ධන දෙක. ඊට සියල්ල පද ඔක්කොම දාපන් මේ පැත්තට. r වර්ග 2යි r වර්ග. මේක මේ පැත්තට ගියාට පස්සේ 4ක් r වර්ග. හරිනේ? කැපෙනවා කවලා දාපන්. මේ ඍණ nr කියන්නේ ඍණ 2යි nr. මේක පැත්තට ගියාම ඍණ 4ක් nr. හරිනේ සරල දෙයක් ඈ. හරි. තව මොනවද කැපෙන්නේ? පොතේ හැටියට මෙතන දෙන්න ඕනේ n වර්ග විතරයි. අනිත් ඔක්කොම කැපිලා යන්න ඕනේ. ඉතින් නැත්තම් පූර්ණ වර්ගයක් එන්නේ නැහැ. නේද? හරිනේ අනිත් ඔක්කොම කැපිලා යනවා නේද? nr හරිනේ. දැන් නෝනා කැපිලා ගියා. දිගයට මේක ගියා කැපිලා ගියා. හරි. ඊට පස්සේ මෙතන කියනවා n ධන දෙක සමානයි. මේ දිනේ මොකද්ද? 2යි r න n ගේ පූර්ණ වර්ගයක්. ඔක තමයි එන්න ඕනේ බලන්න මේ සුළු කිරීම ටික හරිද කියලා. වැරදුනොත් ඉතින් සුළු කිරීමක් තමයි ක්‍රමේ හරි. හරි. දාගන්නකො මෙතන යට මේ තනියම try කරලා දෙන්න. වෙලා ඇති. හරිද මේ ස්ටොප් කරලා බලන්න. ලියා ගන්න එහෙම කරලා. හරිද? ඊළඟ බලන්නකො. ඊළඟ ගන්න බලන්නකො. සීමාව හරි. ලේසි ගන්නක් ඈ. සීමාව. අර ඒ ප්‍රතිපත්තිය ගොඩ කරන සීනක් තමයි තියෙන්නේ. ඉතින් ලේසි. ලේසි. හරි බලන්නකො. මොකක්ද මේ ඊළඟ ගාන කියන්නේ කියලා. පස්සේ එක ඍණ cos phi x වල වර්ගමූල බෙදීම එක ධන 5 x වර්ගයේ වර්ගමූල ඍණ එක ධන 2 x වර්ග. හරිද?
සීමාව x බිඳුවට. හරිද? දැන් මේකේ උත්තරය අපිට දීලා තියෙනවා. අපි උත්තරේ වෙන්න බිලි නේද? 5 වෙදී 5 වර්ග වෙදීම 6ක් බව පෙන්නනවා පෙන්නනවා. හරිද? ඉස්සල්ලා මොකද කරන්නේ? දන්නේ මේකට අපි ආදේශ කරත්තේ බිඳුවේ පල්ලෙහා බිඳුවක් කියලා යනවා. හරි කැතයි. මේකට අපි උඩ යට දෙකම හරේ ප්‍රතිපදයෙන් ගුණ කරමු. 1 ධන 5x වර්ග ධන 1 ධන 2x වර්ග ගුණ කරන්න උඩින්. හරිද? 1 ධන 5x වර්ග ධන 1 ධන 2x වර්ග. සරලයි නේද? හරි. මේක උඩ එක හැම තියන්න. 1 ඍණ ඍණනේ. cos 1 ඍණ cos 5x වල වර්ගමූල බෙදීම මෙතනින් එනවා මේකේ වර්ග. ඒ කියන්නේ 1 ධන 5x වර්ග ඍණ 1 ධන 2x වර්ග. මේකට එන්නේ සීමාව x බිඳුවට කොටස් දෙකකට කඩලා දාන්න. සීමාව x බිඳුවට මේ පදයට වෙනම දාන්න. 1 ධන 5x වර්ගයේ භාගිනී බලය ධන 1 ධන 2x වර්ගයේ භාගිනී බලය. මම කැමතියි භාගිනී බලය කියලා ලියනවා. හරිනේ පැහැදිලි. මෙතනින් එනවා එකට එක අයින් වුණා පල්ලෙන් එනවා 3x වර්ගයක්. උඩ එනවා 1 ඍණ cos 5x වල වර්ගමූලයක්. හරිද? මේක මෙතන දැන් මේකේ ප්‍රතිපදයෙන් උඩ යටයි දෙකම ගුණ කරන්න. 1 ධන cos 5x වල වර්ගමූලේ බෙදීම 1 ධන cos 5x වල වර්ගමූලේ ගුණ කරන්න. හරිද? මේකේ සීමාව x බිඳුවට. හරි. මෙතනින් එනවා කීයද? x බිඳුව අවශ්‍ය කරාම බිඳුවයි බිඳුව එකේ වර්ගය එකයි. මෙතන එනවා 2ක් කියලා ලස්සන උත්තරයක්. 2ක් කියලා ලස්සන උත්තරයක් එනවා. හරිද? මේකට සීමාව වෙනම දාන්න. මොකද පල්ලෙහාක අපිට මෙලම අදාළ නැහැ. පල්ලෙහාගේ කිසිම අදාළත්වයක් නැහැ. හරි. ඊට පස්සේ බලන්න. හරිනේ? හරි. මේ තුන ගන්න එළියට. මේ තුන ගන්න එළියට. ඒ තුන ගන්න එළියට ඉඩ නැහැ. කමන්න නැවියෝ. තියෙන ඩීලීලා දාන්න. හරිනේ? එතකොට මෙතන 2යි මෙතන 3යි. ඔක ගන්න එළියට. දෙක වෙදීම 3යි. සීමාව මෙතන එනවා. මේ වර්ග දෙක අතරේ. මෙතන එනවා 1 ඍණ cos 5x බෙදීම x වර්ග වතාවක්. මේකට දැම්මාම සීමාව cos බිඳුව 1යි ගේ වර්ගමූල 1යි 1යි 2යි. පැහැදිලිද? ඒ දෙකට මේ දෙක කවලා දැන් මෙතන 1 බෙදීම 3යි සීමාව x බිඳුවට 1 ඍණ cos 5x මේක ලියන්න පුළුවන් කොහොමද? අපි cos වලින් සාමාන්‍ය සීමාව කියන්නේ කැතයි නේද? හරිද? මොකද වල x වර්ගයක් තියෙනවානේ. උඩත් වර්ග කරනවා. මෙතන ලියන්න පුළුවන් නේද? 2යි sin වර්ග 5x බෙදීම 2 කියලා. බෙදීම x වර්ග. හරි. ඔය දෙක ගන්න එළියට. එතකොට 2 බෙදීම 3යි. සීමා x බිඳුවට sin වර්ග 5x බෙදීම 2යි. මෙතනත් අපි හරිද? මෙතන 5 වර්ග x වර්ග 4 තිබ්බනම් හරි නේද? එතකොට ඒක ගුණ කරන්නත් ඕනේ එකකින් ඈ. බෙදලා විතරක් තියන්න බෑ. ගුණ කරන්නත් එපේ. හරිද? මේක සම්පූර්ණයෙන්ම එකක් වෙනවා. එතකොට එනවා 2 බෙදීම 3 වැඩි කිරීම 5 වර්ග බෙදීම 4 ගුණ කිරීම එක. මේක නෙමෙයි කියනවා 2යි එතකොට එනවා 5 වර්ග බෙදීම 6ක් කියලා සාර උත්තරයක් ඈ. පට්ට ලේසි ගන්න. පට්ටම ලේසි. හරි. බලලා ගන්න ඉක්මනට. වෙලා නැහැ. පැයක් වගේ ඇතුළත මේ සම්පූර්ණ ප්‍රශ්න ඔක්කොම සියල්ල ඉවර කරලා. ඒතර වෙලාව අපිට ඉතුරු නිසා පැයක් විතර යනවා යන්නේ මේ පොඩි ඩිස්කෂන් එක බලන්න. හරි. ඉක්මනට ගන්න.